ඔයා කවද්ද එන්නේ? අපි ඔයා කවද්ද එන්නේ කියලා දෙමළෙන් කියන්නේ நீங்க எப்ப வாரீங்க? நீங்க எப்ப வாரீங்க? සුට්ටක් මේ කර්පාඩම් කරගන්න රෙකෝඩින් එක බලන කට්ටියත් මේක හොඳට කර්පාඩම් කරගන්න. நீங்க எப்ப வாரீங்க? ඔයා කවද්ද එන්නේ? நீங்க எப்ப வாரீங்க? ඔයා කවද්ද එන්නේ? நீங்க எப்ப வாரீங்க? ඔයා කවද්ද එන්නේ? ඔයා කවද්ද එන්නේ? ඔයා කවද්ද එන්නේ? අපිට මේක උත්තර දෙන්න පුළුවන්. මම දැන් එනවා. මම දැන් එනවා කියලා අපි දෙමළෙන් කියන්නේ நான் இப்ப வாரன். එනකොට අපි කියනවා வாரன் කියලා කියනවා. இப்ப வாரன். நான் இப்ப வாரன். මම දැන් එනවා. මම දැන් එනවා. நான் இப்ப வாரன். මම දැන් එනවා. මම හෙට එනවා. හෙට නම් අපි කියනවා நாளைக்கு. நாளைக்கு කියලා. நான் நாளைக்கு வாரன். நான் நாளைக்கு வாரன். நான் நாளைக்கு வாரன். මම හෙට එනවා. මම හෙට එනවා. නාලකි කියන්නේ හෙට. හොඳට මතක තියාගන්න නාලකි. එතකොට මේක අපි ඉන්නකි කියන්නේ. ඉන්නකි කියන්නේ අද. නාලකි ඉන්නකි අද. මේක හොඳට මතක තියාගන්න. නාලකි කියන්නේ හෙට, ඉන්නකි කියන්නේ අද. නාලන්නකි කියන්නේ අනිද්දා. නාලන්නකි. නාලන්නකි. අනිද්දා. නාලන්නකි කියන්නේ අනිද්දා. காலையில මම උදේ එනවා. காலையில කියලා කියන අපි. நான் காலையில வாரன். நான் காலையில උදේ. කාලේ කියන්නේ උදේ. කාලෙයිල මේ ල අකුරක් දැම්ම. நான் காலையில வாரன். මම උදේ එනවා. நான் காலையில வாரன். මම උදේ එනවා. මම උදේ එනවා. එතකොට මම හවස එනවා නම් අපි හවසට කියනවා පින්නේරම් කියලා කියනවා. පින්නේරම් හවස. පින්නේරම් හවස. රැට අපි කියනවා ඉරව් කියලා කියනවා. ඉරව් රාත්‍රියේ. මම රෑ එනවා. ඔන්න බලන්න. நான் இப்ப வாரன். இப்ப කියන්නේ දැන්. நான் இப்ப வாரன். මම දැන් එනවා. நான் நாளைக்கு வாரன். මම හෙට එනවා. நான் இன்னைக்கு வாரன். මම අද එනවා. நான் நாளன்னைக்கு வாரன். මම අනිද්දාට එනවා. நான் காலையில வாரன். මම උදේ එනවා. நான் பின்னேரம் வாரன். මම හවස එන්න. நான் இரவு வாரன் කියලා කියනවා. ඉතින් අපිට කියනවා මම චුට්ටක් පරක්කු වෙලා එන්නම්. මම පස්සේ එන්නම් කියලා අපිට කියන්න ඕනේ නම් අපි කොහොමද කියන්නේ? මම පරක්කු වෙලා එන්නම්. සොනංගි කියලා කියනවා. සොනංගි நான் සොනංගි வாரன். පරක්කු වෙලා. සොනංගි. නැත්තම් මේකට අපි ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න පුළුවන් සොනංගි. පරක්කු වෙලා. දැන් මේකට අපි කියනවා මෙහෙම. ලේට් ආගි. ලේට් ආගි වල වාක්‍යෙ ලියා ගන්න. ලේට් ආගි வாரன். පරක්කු වෙලා එන්න. நான் ලේට් ආගි வாரன். මම පරක්කු වෙලා එන්නම්. පරක්කු වෙලා එන්නම්. මම පරක්කු වෙලා එන්නම්. நான் லேட் ஆகி வாரன். මම පරක්කු වෙලා ඉන්නම්. நான் லேட் ஆகி வாரன். මේක ලියා ගන්න. ඔයාලට මොනවා හරි තේරෙන්නේ නැද්ද තියෙනවා අහන්න. පුනා එක්සරක් කියනවා. இப்ப කියන්නේ දැන්. இப்ப දැන්. நாளைக்கு කියන්නේ හෙට. இன்னைக்கு කියන්නේ අද. நாளன்னைக்கு අනිද්දා. காலையில උදේ. பின்னேரம் හවස. நான் பின்னேரம் வாரன். அம்மா நான் பின்னேரம் வாரன். අම්මේ මම හවස එන්නම්. කසුම් நான் இரவு வாரன். කසුම් මම රැට එන්නම් කියලා කියන්න පුළුවන්. එතකොට මේ நான் லேட் ஆகி வாரன். මම පරක්කු වෙලා නම් අපි කියන්න ඕනේ நான் கொஞ்சம் லேட் ஆகி வாரன். நான் கொஞ்சம் මම චුට්ටක් පරක්කු වෙලා එන්නම්. கொஞ்சம் කියන්නේ චුට්ටක්නේ. நான் கொஞ்சம் லேட் ஆகி வாரன். கொஞ்சம் லேட் ஆகி வாரன். මම චුට්ටක් පරක්කු වෙලා එන්නම්. එතකොට මම කියනවා මම සඳුදා එන්නම්. මම නැත්නම් අපි ඉංග්‍රීසි කැලලක් දාලා මම මන්ඩේ එන්නම්.
මම සන්ඩේ එන්නම් කියලා කියන්න ඕනේ. නැත්නම් මම ජනවාරි එන්නම්. අපි කොහොමද කියන්නේ? අපි දැන් බලමු එහෙම කොහොමද කියන්නේ කියලා මේක ලිව්වට පස්සේ. හරි මම මෙතන ලියාගෙන බලන්න. நான் ජනවාරි வாரன். நான் ජනවාරි வாரன். මම ජනවාරි එන්නම්. நான் ජනවාරි வாரன். நான் පෙබ්‍රවාරි வாரன் කියලා අපිට කියන්න පුළුවන්. நான் நான் மண்டே வாரன். මම සඳ එන්නම්. நான் ஜனவரி வாரன். நான் மண்டே வாரன். நான் சாட்டர்டே வாரன். நான் මේ අලුත් අවුරුද්දට එන්නම්. නිව් ඉයර්කු வாரன். நான் නිව් ඉයර්කු නැත්නම් පුத்தாண்டுක්කු කියලා කියන්න පුළුවන්. පුத்தாண்டு කියන්නේ අලුත් අවුරුද්දට. ඉතින් ඉංග්‍රීසි කියනවා නිව් ඉයර්කු வாரன். මොකද මේ ටැමිල් කට්ටිය ගොඩක්ම පාවිච්චි කරන්නේ කියන්නේ චුට්ටක් අර ඉගෙන ගන්න බැරි කට්ටිය වුණත් අර ඉංග්‍රීසි කියලා දානවා නිව් ඉයර් කියන එක ගැලේ මේ සාමාන්‍ය දෙයක්. நான் නිව් ඉයර්කු வாரன். මම අලුත් අවුරුද්දට එනවා. දැන් මේ නිව් ඉයර්කු කිව්වම ඒගොල්ලෝ ලේසි අපිට මොකද දැන් මුස්ලිම් අයගේ හරි දෙමළ අයගේ හරි මොකක් හරි අවුරුද්දක්. ඒතර ළඟ එන අවුරුද්ද කියලා ඒවා දන්නවා. නිව් ඉයර්කු කිව්වම සේම්. நான் නිව් ඉයර්කු வாரன். මම අවුරුද්දට එනවා. අලුත් අවුරුද්දට එනවා. අපි ඕන ලබන සතියට අපි කියනවා වාර කිලම. වාර කිලම. අකුරු පේන්නේ නැත්තම් කියන්න මම චුට්ට පොඩියට ලියන්නේ මේ බෝඩ් එකේ ඊටමදි නිසා. වාර කිලම. ලබන සතිය. ලබන සතිය වාර කිලම. நான் වාර කිලම வாரன். මම ලබන සතියේ එනවා. මම ලබන මාසේ එනවා. நான் වාර මාදම්. වාර මාදම්. මාදම් කියන්නේ මාසෙට. நான் වාර මාදම් வாரன். මම ලබන මාසේ එනවා. ලබන මාසේ. ලබන මාසේ. ලබන අවුරුද්දේ නම් වාර වරුඩම්. වාර වරුඩම්. වර්ෂම් කියලා කියන බල වර්ෂම් කියලා තමයි වර්ෂම් කියන්නේ අවුරුද්ද නේ. වරුඩම් කියන්නේ අවුරුද්දට. நான் වාර වරුඩම් வாரன். ලබන අවුරුද්දේ. ලබන අවුරුද්දේ. ලබන අවුරුද්දේ. கவிஷா நான் இப்ப வாரன். கவிஷா මම දැන් එනවා. நான் கடையில இருக்கேன். මම කියලා දුන්නා එක කොහෙද ස්ථානයක ඉන්නවා කියද්දි මම நான் கடையில இருக்கேன். நான் ෂොප් කියනකට ල දැම්ම. நான் ෂොප්ல இருக்கேன். ෂොප් එකේ නම් ල දැම්මනේ. මම ඔක කියලා දුන්නනේ. நான் ஷொப்ல இருக்கேன். நான் இப்ப வாரன். මම ෂොප් එකේ ඉන්නේ දැන් මම එනවා. நான் பஸ்ல இருக்கேன். நான் இப்ப வாரன். මම බස් එකේ ඉන්නේ මම දැන් එනවා. දැන් එනවා. நான் கொஞ்சம் பிஸியா இருக்கேன். நான் கொஞ்சம் பிஸி. நான் கொஞ்சம் பிஸியா இருக்கேன். මම චුට්ටක් பிஸி. நான் இப்ப வாரன். මම දැන් එන්නම්. දැන් කියනවා நான் கொஞ்சம் வேலை අර ල දාන්නේ සිංහලේ කොට විතරයි நான் sorry දෙමළ වචන වලට විතරයි. நான் கொஞ்சம் வேலையில இருக்கேன். வேலை කියන්නේ මොකද්ද? වැඩ නෙවෙයි. வேலை. මේකට ල දාන්න තියෙන්නේ. நான் கொஞ்சம் வேலையில இருக்கேன். இருக்கேன் කියන්නේ ඉන්නවා. මම චුට්ටක් වැඩක ඉන්නේ. நான் நாளைக்கு வாரன். මම හෙට එන්නම්. දැන් நான் வேலையில இருக்கேன். நான் நாளன்னைக்கு வாரன். මම අනිද්දාට එන්නම්.